කොන්නිචිවා. ඔන්න ඉතින් අදත් අලුත් දවසක්. හැබැයි මම ජපානයට ආවට පස්සේ පළවෙනි හිම අත්දැකීම. හිම විතරක් නෙවෙයි, සීතලත් හොඳටම තියෙනවා. රෑ 8ට විතර තමයි ඉතින් හිම වැටෙන්න පටන් ගත්තේ. ඉතින් ඒ වෙලාවේ ඉඳන්ම මම කරේ එළිය දිහා බලන් හිටපු එක තමයි ඉතින්. බැරිම තැන ඉතින් මං ඔන්න එළියට ආවා. එළියට ඇවිල්ලා හිම වැටෙන දිහා බලාගෙන හිමේ ඇවිද හිටියා. උදේ නැගිටලා බලනකොට හොඳටම හිම වැටිලා. කොච්චර සීතල වුණත් මෙච්චර හිම වැටිලා තියෙද්දි හිමේ නටලා දඟලලා ඉන්න හිතනවනේ. ඔන්න ඉතින් මං එළියට බැස්සා. වටේ තියෙන view එක නම් මාරම ලස්සනයි. හැම පැත්තෙම හිම වලින් වැහිලා තියෙනවා.
අද ඉතින් නිවාඩු දවසක් හින්දා හොඳයි. නැත්තම් ඉතින් කොච්චර හිමවලට ආස වුණත් වැඩට යන්න ගියාම නම් ඉතින් එපා වෙනවනේ. ඒත් ඉතින් මේ සීතලේ කම්මැලිකම බලන්න නැතුව වැඩ කරන අය ජපානයේ ඕන තරම් ඉන්නවා. ඔන්න ඉතින් හිමේ ටිකක් සෙල්ලම් කරලා හිමේ චුට්ටක් ඉඳලා දැන් ඉතින් අපි පුංචි ගමනක් යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් කොහෙ යන්නත් කලින් කාර් එකේ තියෙන හිම ටික අයින් කරන්න ඕනනේ. ඔන්න ඉතින් මං ඒ හිම ටික අයින් කළා. මං හරි ආස වැඩක් තමයි පුංචි ස්නෝමෑන්ලා හදන්න. ඉතින් මං ඔන්න චූටි ස්නෝමෑන් කෙනෙක් හැදුවා. හිමේ ට්‍රේන් එකක් යනවා. මාරම ලස්සන view එකක් තමයි ඉතින් තියෙන්නේ. හිම බලලා ඉවර වෙලා දැන් ඉතින් අපි ගෙදර යනවා. කොහෙ බැලුවත් ඉතින් පේන්නේ හිම විතරයි. හවස් වෙද්දි ඉතින් මට කල්පනා වුණේ අපේ ජීවිතත් කොච්චර ඉක්මනට වෙනස් වෙනවද කියලා. හරියට මේ වටපිටාව වගේ. සබදාම හරි ඉක්මනින් වෙනස් වෙනවා. ඒ වගේ තමයි ඉතින් අපේ ජීවිතේ. කොච්චර දේවල් සිද්ධ වුණත් දුක සතුට ඒ හැමදේම ආවත් කොයිතරම් දරා ගන්න බැරි දේවල් අපේ ජීවිතවලට ආවත් අපිට ඉතින් ජීවිතය අත්හරින්න බෑ. ඉස්සරහට අරගෙන යන්නම ඕනේ. ඔයත් මේ වෙලාවේ ඉන්නේ දුකකින්. එහෙමත් නැත්තම් වේදනාවකින් නම් ජීවිතය අත්හරින්න හිතන්නවත් එපා. ඔයා ඔයාගේ ජීවිතය ඉස්සරහට අරගෙන යන්න. ඔයා අද දවසේ මේ දුක, වේදනාව, පසුබෑම මොන හරි දෙයක් දරාගෙන ඔයා ඉස්සරහට ගියොත් අවසානයේ ඔයා අනිවාර්යයෙන්ම දිනනවා. ඉතින් දිනනකම් මේ ජීවිතය අත්හරින්න එපා. එහෙනම් ඉතින් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. එහෙනම් මම ගිහින් එන්නම්. සයොනාරා.